අයියාවනේ කොහොමද? හැමදාම මැකරෝනි එකම විදිහට හදන්නේ නැතුව මේ විදිහට හදලා කාලා බලමුද? මුලින්ම ඔයගොල්ලෝ බටර් ටිකක් පෑන් එකට දාගෙන ඊට පස්සේ ඒකට තක්කාලි ටිකක් බිම දෙකට බලාගෙන දා ගන්න ඕන. ඊට පස්සේ තක්කාලි ටික සෝත කරගෙන බෙන්ඩරේට දාලා හොඳට බෙන්ඩ් කරගන්න ඕන. ඊට කලින් ඔයගොල්ලෝ ගාවත් බේලියුස් තියෙනවා නම් බේලියුස් ටිකක් දාගෙනත් හොඳට තෙම්පරාදු කරගන්න. එතකොට රහක් එනවා සෝස් එක. ඊට පස්සේ මේව තව බටර් ටිකක් දාලා ඊට පස්සේ टोमेटो पेस्ट आनियन गार्लिक ටිකක් දාලා මේව සෝත කරගන්න ඕන. සෝත කරගෙන ඊට පස්සේ මම මේකට ලුණු ටිකක් දා ගන්නවා. ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට දා ගන්නවා ෆ්‍රෙෂ් මිල්ක්. ඔයගලන්ට තියෙනවා නම් ෆ්‍රෙෂ් ක්‍රීම් දා ගන්න. එතකොට තවත් සෝස් එක රහයි. තික් ගතිය හොඳට ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක ටිකක් තික් වෙනකන් තියලා ගම්බිස් ටිකක් දා ගන්නවා. ඔයගොල්ලෝ අවශ්‍ය ප්‍රමාණයට සැරට ගන්න නම් ගම්බිස් ටික වැඩිපුර දා ගන්නවා වලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේකට චීස් ටිකක් ඇඩ් කරගෙන සෝස් එක මේ විදිහට හදා ගන්නවා අපේ පැස්ටා එකට ඕන කරන. ඔයගොල්ලන්ට මේකට තියෙනවා නම් පාස්ලි චොප් කරලා දාන්න පුළුවන්, නැත්නම් බැසිල් කොළ දා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මම මේකට පැස්ටා ග්‍රෑම් 200ක් අරන් දිනවා. ඊට පස්සේ පැස්ටා ග්‍රෑම් 200 මම මේකට දාලා හොඳට මික්ස් කරගන්නවා. ඔයගොල්ලන්ට මට කියන්න අමතක වුණා පැස්ටා එක සම්බන්ධයෙන් පැස්ටා එකේ වතුර ටික විසික් කරන්න බෑ. ඒකෙන් ටිකක් තියාගන්න. මොකද අපි මේකට පැස්ටා එකේ වතුර ටිකක් ඇඩ් කරන්න ඕන. මේ විදිහට පැස්ටා එකේ තඹපු වතුර ටිකක් දාගෙන ආයෙ හොඳට කවලම් කරගන්න ඕන. මේක අඩු වේදමින් ගෙදර ලේසියෙන් හදාගන්න පුළුවන් පැස්ටා රෙසිපි එකක්. ඔයගොල්ලොත් මේ විදිහට හදලා බලන්න. නැත්නම් මේක මාර රහයි. මේ විදිහට හදලා කාලා බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි මතකයි මගේ channel එක subscribe කරගෙන යන්න. මේක අනිත් පැත්තට දැනගන්න පොඩි ෂෙයාර් දාගෙන යන්න. ඔයගොල්ලෝ වෙන විදිහකට හදන්න දන්නවනම් ඒකත් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අදට මම ගිහින් එන්නම්. මතකතුව මේක මේ විදිහට හදලා කාලා බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න.